මම මේ රැඳී සිටින්නේ උතුරු ප්‍රදේශයත් අනුරාධපුරත් යා කරන පදවි වැවේ වාන ආශ්‍රිතව විහෙර තැන්න ගම්මානේ ඔබට පේනවා ඒගොඩ ශ්‍රී ලංකා නාවික හමුදාව බෝට්ටු තබා ගනිමින් ඒ කොනේ සිටිනවා. ඒ කොනේ ඉඳලා මේ කොන දක්වා සංගුස් ලණුවක් දාලා තියෙන්නේ. හදිස්සියකට ගහගෙන යන කෙනෙක් මේ ලණුවේ එල්ලෙන්. මෙහෙම ජීවිත රකින්න පුළුවන්ද කියන එක හරි ප්‍රශ්නයක්. මම සමස්ත ලංකා රණවිරු සංගමේ සභාපතිවරයා හැටියටත් උතුරේ හෙළ බලය සංවිධානයේ හැටියටත් පසුගිය කාලයේම ඔබට තොරතුරු ලබා දුන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ මහා විපතටපත් වෙච්ච නායවල් පිළිබඳව. ඒත් අද මේ මොහොතේ මම මේ රැඳී සිටින්නේ පදවි වැවේ වානේ. මේ මෙතන කිලෝමීටර් 2ක් ඉදිරියට ගියාම බුද්ධංගල ජාතික පාසල, ඒ වගේම කිලෝමීටර 3ක් ගියාම පරක්කමපුර නගරය, කිලෝමීටර 10ක් ගියාම පදවි නගරේ. මේ පාසල් යන දරුවෝ තමයි අද මෙතෙන්ට ඇවිල්ලා බලා ඉන්නේ. ඔවුන්ට පාසල් යන්න දවසක් උදා වේවි කියලා. ඒ වගේම මේ උරු තියෙන්නේ හදිස්සි අවස්ථාවක් වුණොත් මොහොන් බේරගන්න පුළුවන්ද කියලා බලන්න. මේ වාගේ සැඩපහරක දරුවන් බේරගන්න පුළුවන්ද, මිනිස්සු බේරගන්න පුළුවන්ද කියන එක ඔබට තීරේවි. මීට කලකට පෙර අර ගහ උඩ ඔබට පේනවා ඇති දැල් පාලමක් තිබුණා ඒගොඩ වෙන්නේ. නමුත් දැන් අද ඒ පාලම නැහැ. පාලම කැඩිලා ලී වලින් ගහලා දැල් පාලම ටික සකස් කරේ. අද ඒකත් නැහැ. ඒ වගේම මේ වතුර ගලාගෙන ආපු ප්‍රමාණය කොච්චරද කියන එක ඔබට පේනවා ඇති මේ ස්ථානයේ. මේ උසස් පෙළ විභාග කරන කාලේ බෝගස්වැව, වෙහෙරතැන්න, කම්බිලිවැව, කොහොඹ වැව, ඒ වගේම අනිකුත් අවට තියෙන ගම්මාන සියලුම දරුවන් උසස් පෙළ විභාගයේ ඉතිරි කොටස කරන්න යන්න තියෙන්නේ මෙතන. මෙතනින් බුද්ධංගලට යන්න බැරි වුණොත් මොවුන් නැවත කිලෝමීටර් 106ක් බස් 3කින් ගිහිල්ලා ඒ ඉස්කෝලේට එන්න පැය 6ක්වත් යනවා. ඒක නිසා අධ්‍යාපන ඇමතුමාත් ජනාධිපතිතුමාත් අගමැතිතුමියත් අවධානය යොමු කළා ඉදිරි කාලයේ එන විභාග සඳහා මේ දරුවන් යාබද වවුනියාව දිස්ත්‍රික්කයේ විද්‍යාලයකට යොමු කරොත් ඔවුන්ගේ විභාග කටයුතු ටික කරගන්නට පුළුවන් වෙයි. ඒ දරුවන් වෙනුවෙන් කරන తాවකාලික දෙයක් වුණත් සෑම අවුරුද්දෙම වර්ෂා කාලයට ජනතාවට ඉන්ට වෙලා තියෙන්නේ මෙන්න මේ ආකාරයට කොටසක් එගොඩ ඉන්නවා, කොටසක් මෙගොඩ ඉන්නවා. නිසා අපි ඉල්ලීමක් කරනවා ජනාධිපතිතුමාගෙන් මේ වෙනකොට ඉන්දියාවෙන් ලැබිච්ච යකඩ පාලම් තියෙනවා. ඒ වගේම යුද හමුදාව සතු පාලම් තියෙනවා. මෙතෙන්ට අලුතෙන් පාලමක් ඉදි කරන්නට තව අවුරුදු ගණනාවක් යාවි. ඒත් මේ උතුරු ප්‍රදේශයේ එදා ත්‍රස්තවාදීන්ගේ මහා රාජධානක් වුණ බෝගස්වැව කලාපේ සිංහල පවුල් 3154ක්, ඒ වගේම දිනපතා කොටින් එල්ල කළ ප්‍රහාර එල්ල කළ කම්බිලිවැව සහ අවට ගම්මාන වල තවත් විශාල පිරිසක් ඉන්නේ. අද ඔවුන් දුකෙන් කඳුලෙන් ඉන්නේ. ඒගොඩට රවුමට ගිහිල්ලා බඩුවක් ගේන්නත් බෑ. මෙතන ඉඳලා වවුනියාවට තවත් කිලෝමීටර 38ක් යන්න වෙනවා. ඒ ගියත් ඒ පාර බාගෙට හදාගෙන යද්දි ඒ කාපට් පාර මග නතර වුණා. මේ පාලම ඉදි කරන්නට තිබුණේ පාර කාපට් අවසානයේ. නමුත් මේ පාලමේ වැඩ කටයුතු ආරම්භ කිරීමට නොහැකි වුණා. ඒ නොහැකි වීම තුල අද මෙන්න මේ තත්ත්වයට පත් වෙලා තිබෙනවා. එම නිසා වගකිය යුතු සියලුම රටවැසියන්ගෙන් බලපෑමක් කරන්න කියලා ඉල්ලීමක් කරනවා සියලුම ආයතනවලට. මහවැලි එල් කලාපයට අයත් ප්‍රදේශයක් මේක. මහවැලි එල් කලාපෙත් මුදල් විවිධ දේවල් වලට යොදවනවා. නමුත් මේ මිනිසුන්ගේ ජීවිත බේරගන්න මේ දරුවන්ගේ පාසලට යන්න අනුමතරමේ මේ පාලම හදන තෙක් මොවුන්ට උඩින් දැල් පාලමක් හරි හදා දෙන්නට නොහැකි වීම ගැන අපි කනගාටු වෙනවා. එම සදා ජනාධිපතිතුමාගෙන්
අනිකුත් සියලු දෙනාගෙන් ඉල්ලීමක් කරනවා ඔබේ වැඩි අවධානය මේ දේශයට දක්වන්න. මේ මාර්ගයේ මුලතිව් වලට වැටෙන මාර්ගයක්. මේක එක පැත්තකින් තිරිකුණාමලයේ පැත්තට යන මාර්ගයක්. අනිත් පැත්තෙන් මේ මාර්ගය මේ ආකාරයටම කැමිතිගොල්ලාව හරහා අනුරාධපුරයේ පැත්තට යන මාර්ගයක්. ඉතින් එවැනි මාර්ගයක් මෙවන අවහිරතාවයට වෙලා තිබෙද්දී නිලධාරීන්ගේ දැස් යොමු නොවීම පිළිබඳව කනගාටුවට කරුණක් කියන එක මේ අවස්ථාවේදී මම සිහිපත් කරනවා ඔබට ලංකාවාසී ජනතාවට. අපි අහලා බලමු මේකෙන් එගොඩ වෙන්න බලාගෙන ඉන්න පාසලට ආරම්භ කරත් යන්න බලා ඉන්න දරුවෙක්ගෙන් ඒ දරුවා මොකද්ද කියන්නේ කියලා. පුතේ මොකද හිතන්නේ? කියන්නකෝ. මෙතෙන්ට ඇවිල්ලා බලා ඉන්නේ ඉස්කෝලේට යන්න තියෙන මාර්ගේ යට වෙලා තියෙන කොහොමද යන්නේ කියලා නේ? කාලයක් අර ඉස්කෝලේ යන්න බැරි වුණා නේද? තව කාලයක් බලා ඉන්න. අම්මත් එක්ක ඇවිල්ලා වතුර බහැලාද කියලා මෙතන බලා ඉන්න එක තමයි කරන්නේ නේ. ඒ වුණාට ඉතින් මේ පාර පාලමක් වෙකේ වැටෙන්නේ නැහැ. මේ දරුවගේ අම්මා හැටියට ඔයා ගම්මානේ වෙහෙරතැන්න. කම්බිලිවැව. මහා කම්බිලිවැව කියන්නේ ඉස්සර LTT කාලේ මහා විනාශයට පත් වෙච්ච ප්‍රදේශයක්. නමුත් අදත් දුක් විඳිනවා. තව අවුරුදු යුද්ධෙත් ඉවර වෙලා අවුරුදු 16කුත් ගිහිල්ලා තවත් දුක් විඳින ජනතාවක් බවට ඔබ පත් වෙලා තිබුණා. ඉතින් ඔබගේ ඉල්ලීම මොකද්ද මේ සම්බන්ධව? අපිට දැන් ඉස්කෝලේ ආගම් විදියක් නෑ. එහා පැත්තට ගිහිල්ලා බඩු ගේන්න. නම කිව්වනම් මම ඉරේෂා ලක්මාලි. ඉරේෂා ලක්මාලි. ඔව් දැන් මාසෙකට වැඩි වෙනවා මේ පැත්තට කොටු වෙලා. එහාට යන්නත් බෑ අපිට මෙහාට යන්නත් බෑ. මගේ බබාලා දෙන්නෙක් ඉන්නවා ඉස්කෝලේ යන්න නැහැ. ඒ ඉන්නවා දැන් 20ක් විතර ළමයි. ළමයි 20ක් විතර මේ පැත්තේ කොටු වෙලා ඉන්නේ. මේ පැත්තට එන්න බැරුව. අර මට මේ කතා කරන මොහොතේ එක තාත්තා කෙනෙක් පොඩි ළමයි දෙන්නෙක් අල්ලගෙන මෙගොඩ එන්නද කොහෙද උරදරනවා. මෙගොඩ ආවොත් තාත්තට ළමයි දෙන්නන්න නෙවෙයි කාටවත් මෙගොඩ එන්න වෙන්නේ නැහැ. ඒක තමයි ඒ පේන්නේ. ඉතින් මේ තත්ත්වය දිහා බැලුවම ඉතාමත් කනගාටුදායක කරණක් කියන එක පෙන්වන්න පුළුවන්. ඔබගේ ඉල්ලීම මේ මාර්ගයේ පුළුවන් තරම් ඉක්මනින් සාදා දෙන්න කියලා ඉල්ලනවා. සාදා දෙන්න කියන එක තමයි ඉල්ලීමක් කරන්නේ. ඔය මහතුරු මේ ගම්මානේ කට්ටියද ඔබ තුමාලගේ අදහස් කියනවා නම් පොඩ්ඩක් මේ සම්බන්ධව. දැන් මේ වරු යදාගෙන තියෙන්නේ මේ කට්ටිය මට පේන විදිහට ආපදා කල්පනාකරන මධ්‍යස්ථානයකින් ලබා දුන්න එකක්ද මේ තියෙන්නේ? ඔව් ඔව්. ඇත්තම මේ ජීවිත බේරගන්න මෙහෙම එකක් දීලා ප්‍රමාණවත් වෙන්නේ නැහැ කියන එක අපිට පැහැදිලි. ඉතින් මේ ජීවිත බේරගන්න නම් මේකට